හිතන්න රෑ 12ට විතර ඔයා තනියම ගෙදර ඉන්න වෙලාවක කවුරු හරි හීන් සැරේ දොරට තට්ටු කරනවා. ඔයා බය නැතුව ගිහිල්ලා දොර ඇරියම දකින්නේ අවුරුදු 10ක 12ක විතර පොඩි ළමෙක්ව. හරිම අහිංසක පෙනුමක් තිබ්බත් මේ ළමයා ඔයා දිහා බලද්දී ඔයාට දැනෙන්නේ මුළු ඇඟම පණ නැති වෙලා යනවා වගේ අමුතුම බයක් පිරුණු හැඟීමක්. මොකද මේ ළමයාගේ ඇස්වල සුදු පාටක් නැහැ. මුළු ඇසම තාර වගේ කළු පාටයි. කවුද මේ කළු ඇස් තියෙන ළමයි? කතා කරමු ඒ ගැන මෙන්න මේ වීඩියෝ තුලින්. මේ බියකරු සිදුවීම් මාලාවේ මුල්ම සලකුණු ලෝකෙට එළිවෙන්න පටන් ගත්තේ 1990 දශකයේ අගභාගයේ ඉඳලා. එදා ඉඳන් අද වෙනකන් ලෝකේ විවිධ රටවල් වලින් විවිධ විදිහේ සාක්ෂි ලැබිලා තියෙනවා. හිතන්න මැදියම් රාත්‍රී කාලේ ඔයා තනියම වාහනයක් පදවගෙන යනකොට හරි නිවසේ ඉන්නකොට හරි එකපාරම වීදුරුවට හරි දොරට කවුරු හරි තට්ටු කරනවා කියලා. ඔයා බලද්දි එතන ඉන්නේ පුංචි ළමෙක්. හැබැයි මෙයා ඒ කියන්නේ මේ අద్భుත ළමයා සාමාන්‍ය ළමෙක් වගේ නෙමෙයි. හරිම තැම්පත් ඒ වගේම මරණීය නිහඬතාවයකින් යුක්තව තමයි කතා කරන්නේ. මේ කටහඬේ තියෙන සාමාන්‍ය මිනිස්සෙක්ගේ නැති අමුතුම গুপ্ত සහ අద్భుත ගතිය නිසා කවුරුත් මේ යෝජනාවට කැමති වෙන්නේ නැහැ. මේවා හරිම අස්වාභාවිකයි. මේ ළමයින්ගේ හැසිරෙන විදිහ දැක්කම දැනෙන්නේ රූකඩයක් වගේ කවුරු හරි පිටිපස්සේ ඉඳගෙන මේගොල්ලන්ව මෙහෙයවනවා කියලා. මේ ළමයි ඇත්තටම කවුද කියන එකට වඩා බියකරු දේ තමයි ඒ গুপ্ত කටහඬින් අවසර දෙන්න කියලා කරන මේ බලකිරීම පිටිපස්සේ තියෙන අමුතු අනතුරු. ඇතුළට ගත්තොත් මොනවා වෙයිද? මේ අභිරහසේ තියෙන බියකරුම ප්‍රහේලිකාව තමයි මේ අයව. ඒ කියන්නේ මේ කළු ඇස් තියෙන ළමෙක්ව තමන්ගේ ගෙදර ඇතුළට ගත්ත කිසිම කෙනෙක් ඒ ගැන විස්තරයක් කියන්න අද වෙනකන් ඉතිරි වෙලා නැති එක. එයාලට මොකද වුනේ කියන එක ලෝකෙටම අභිරහසක්. හැබැයි ඒ වෙලාවේ මේ දොර නොඇරපු බේරුණු අය කියන්නේ පුදුම කතාවක්. මේ ළමයා දොර ගාවට එනකොට මුළු අවට පරිසරයම අමුතු විදිහකට ගල් වෙනවා වගේ සීතල වෙලා තියෙනවා. ඒ වගේම හිතාගන්න බැරි තරම් ලොකු මරණ බයක් මුළු ඇඟටම දැනෙනවා කියලා ඒගොල්ලන් කියනවා. මේ අద్భుත ළමයි ගැන ලෝකේ විවිධ මත තියෙනවා. පිරිසක් කියනවා මේගොල්ලන් පිටසක්කල ජීවීන් කියලා. සමහරු කියනවා මේ ඉන්නේ මිනිස් වෙස් ගත්ත පෘථුවියට හොරෙන් ආපු පිටසක්කල ජීවීන් පිරිසක් කියලා. තවත් කට්ටිය කියනවා භූත ආත්ම කියලා. ඒගොල්ලන් විශ්වාස කරනවා මේ ඉන්නේ Tamanට පදිංචි වෙන්න අලුත් ශරීරයක් හොයමින් ඇවිදින අద్భుත ආත්මයන් කියලා. මනස පාලනය කරන පරේෂණ විදිහටත් මිනිස්සු මේක හඳුන්වනවා. බියකරුම දේ තමයි මේ රහස් රසායනාගාරවල නිර්මාණය කරපු සජීවී රූකඩ පාවිච්චි කරලා මිනිස්සුන්ගේ බය පරීක්ෂා කරන්න හදන රහස් මෙහෙයුමක් කියන මතේ. අවසර නැතුව ඇතුළට එන්න බෑ. මේ කතාවේ තියෙන පුදුම සහගත දේ තමයි මේ ළමයින්ට කිසිම තැනක බලහත්කාරයෙන් ඇතුල් වෙන්න බැරි වීම. මෙයාට ඔයාගේ ගෙදරට හරි වාහනේට හරි එන්න ඕනේ නම් අනිවාර්යෙන්ම ඔයාගේ අවසරය ඕනේ. හරියට අතීත ජනකතාවල තියෙන වැම්පයර්ස්ලා වගේ. ඔයාගේ අනුමැතිය නැතුව මෙයාට ඔයගොල්ලන්ගේ සීමාවට එන්න බෑ. හැබැයි ඔයා නොදැනුවත්ව හරි එකපාරක් හා ඇතුළට එන්න කියලා කිව්වොත් එතනින් එහාට ඔයාගේ ඉරණම තීරණය කරන්නේ මෙන්න මේගොල්ලන්. විද්‍යාත්මකව මේ කළු ඇස් තියෙන ළමයි ගැන බලද්දි පේන්නේ මේක අద్భుත බලවේගයකටත් වඩා අපේම මොලේ සහ සමාජ මනෝවිද්‍යාව විසින් කරන සූක්ෂම රැවටීමක් කියලා. මේකේ ප්‍රධානම පැත්ත තමයි සමූහ මෝහනය, මාස් හිස්ටේරියා කියන තත්ත්වය. ඒ කියන්නේ අන්තර්ජාලයේ හෝ කටකතා හරහා යම් බියකරු රූපයක් සමාජගත වුණාම මිනිස්සුන්ගේ යටිසිතට ඒක තදින්ම කාවැදිලා Tamanටත් නොදැනීම ඒ හා සමාන බියකරු අත්දැකීම් මවා ගන්න ඒගොල්ලන් පටන් ගන්නවා. ඒ වගේම අපේ මොලේ තියෙන පැරයිඩොලියා කියන සහජ ගතිය නිසා ඕනම අඳුරු හෝ අපැහැදිලි හැඩයක් ඇතුලේ බියකරු මුහුණක් හොයාගන්න අපේ මනස පෙළඹෙනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ඇසේ පියුපිල් එක විශාල වෙන නිසාත් අඩු ආලෝකයකදී වර්ණ හඳුනා ගැනීම අපහසු නිසාත් යම් කෙනෙක්ගේ ඇස් සම්පූර්ණයෙන්ම කළු පාටට පෙනීම සාමාන්‍ය දෘෂ්ටි මායාවක්. එහෙමත් නැත්නම් ඔප්ටිකල් ඉලූෂන් එකක් වෙන්න පුළුවන්. තවත් පැත්තකින් මතකයේ වැරදියට තැන්පත් වීම එහෙමත් නැත්නම් ෆෝල්ස් මෙමරි සින්ඩ්‍රෝම් එක නිසා අපි කලින් අහපු බියකරු කතාවල තොරතුරු අපේ සැබෑ මතකයන් එක්ක මිශ්‍ර වෙලා මේ වගේ අයව අපි ඇත්තටම දැක්කා කියලා අපේ මොලේ විසින් අපිට බොරු සහතිකයක් දෙනවා. ඇත්තරම මේක 1990 ගණන් වල අගභාගයේ බ්‍රයන් බෙතල් කියන ලේඛකයා විසින් නිර්මාණය කරපු අන්තර්ජාල ප්‍රබන්ධයක් වෙච්ච
ක්‍රීපි පැස්ට හරහා ලෝක පුරා ව්‍යාප්ත වෙච්ච නූතන ජනප්‍රවාදයක් විදිහට තමයි විද්‍යාවෙන් හඳුන්වන්නේ. කොහොම වුණත් මගේ වීඩියෝ බලන ඔයාලා අඳුරන්නේ නැති මේ වගේ අద్භූත අයව ගෙදරට ගන්න තරම් මෝඩ නෑ කියලා මම දන්නවා. ඉතින් ඕක තමයි කළු ඇස් තියෙන ළමයින්ගේ කතාව. මේ වගේ අයව හරි මේ වගේ පෙනුමක් තියෙන කට්ටිය ඔයා ඇස් දෙකටම දැකලා තියෙනවා නම් ඔයාගේ අත්දැකීම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. සමහර විට මේක සිද්ධ වුණේ ඔයාට විතරක් නෙමෙයි කියලා ඔයාට දැනගන්නත් අවස්ථාවක් ලැබෙයි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතුව subscribe කරලා bell icon එකත් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අදට මම ඔයාලගෙන් සමු අරගෙන යනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.